ආයිබෝවන් සියලු දෙනාටම මම හිතනවා ඔබ එක් අතකින් රැකියාවක් කරන පුද්ගලයෙක්. එහෙමත් නැත්නම් ඔබ ඉහළ අධ්‍යාපනයක් ලැබමින් සිටින රැකියාවක් අපේක්ෂාවෙන් සිටින පුද්ගලයෙක් විදිහට මම විශ්වාස කරනවා. මොකද මෙම වීඩියෝ නැරඹීමට ඔබගේ එක් හේතුවක් වන්නේ ඔබගේ රැකියාව ඇත්තටම සුරක්ෂිතද යන්න ගැටලුව සඳහා පිළිතුරක් සෙවීමට. ඉතින් අපි බලමු ඇයි මේ ඔබේ රැකියාව මම සුරක්ෂිතයි කියලා කියන්නේ. මොකද හේතුව අපි ආයතනයක රැකියාවක් කරන්න අපි මුලින්ම සමුක පරීක්ෂණයට සහභාගී වුණ දවසේ ඉඳන් ඔබ හිතනවා ඔබගේ රැකියාව සුරක්ෂිතද කියලා. මුලින්මම අපි ඉන්ටර්විව් එකෙන් පස්සේ අපිට ලැබෙනවා ඔෆර් ලෙටර් එකක්. ඉතින් මේ ඔෆර් ලෙටර් එකත් එක්ක තමයි අපි මේ ඔබේ රැකියා ජීවිතයේ ආරම්භය සනිටුහන් වෙන්නේ. මේ ආරම්භයත් එක්ක ඔබට බොහෝ විට හිතනවා ඇති මෙය નિયમિત ලියවිල්ලක්ද එහෙමත් නැත්නම් මට හම්බෙන මේ ලෙටර් එක හරිම ලෙටර් එකද කියලා ඔබට විශ්වාසයක් නැතුව ඇති. මම කියන්නම් ඇත්තටම මොකක්ද මේ ලෙටර් එකේ තත්ත්වය සහ අපොයින්ට්මන්ට් ලෙටර් එකේදී මොකක්ද සිද්ධ වෙන්නේ මින් ඉස්සරහට ආයතනයේ ඔබගේ අපොයින්ට්මන්ට් ලෙටර් එක ලබා ගැනීමෙන් පසුව ඔබගේ රැකියාව සුරක්ෂිතද නැද්ද යන්න මම ඔබට කරුණු හදා දෙන්නම්. මුලින්ම අපි බලමු ඔෆර් ලෙටර් එකක් කියන්නේ මොකක්ද කියලා. මේ ඔෆර් ලෙටර් එකේදී වෙන්නේ ඔබගේ සමුග පරීක්ෂණයට සහභාගී වූ පසු ඔබ ආයතනයට රැකියාව සඳහා සුදුසුයි යන්න තහවුරු කිරීමක් තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. මේ රැකියාව තහවුරු කරගත් පසු ඔබට ආයතනයේ මානව සම්පත් අංශය විසින් ලබා දෙනු ලබනවා ඔෆර් ලෙටර් එකක්. මේ ඔෆර් ලෙටර් එකේදී ඔබට ඒක ඇක්සෙප්ට් කිරීමේ හැකියාවක් තියෙනවා සහ නොකිරීමේ හැකියාවක් තිබෙනවා. ඒකත් එක්කම ඔබ රැකියා ජීවිතය ආරම්භ කිරීමට ඒ ආයතනයට ගියාට පස්සේ ඔබට හම්බෙනවා පත්වීම් ලිපියක්. ඉතින් මේ පත්වීම් ලිපිය යම්කිසි නොයෙකුත් රැකියා කරුණු සහ ඔබගෙන් බලාපොරොත්තු වන දේ සහ ආයතනය විසින් ඔබට පිරිනමන්නේ මොනවාද යන්න මෙහිදී පැහැදිලි වශයෙන්ම සඳහන් කර තිබෙනවා. නමුත් එය ආයතනයක යම්කිසි පරිචයන් සහ ආයතනයේ පවතින කරුණු මත යම් කරුණු වෙනස් වන්නට පුළුවන්. හැබැයි මේ කුමන කරුණ එහි ගැබ් වී තිබුණත් ඔබ සියලු දෙනාම මම සහ ඔබ රැකියාවක් කරන අප සියලු දෙනාම ශ්‍රී ලංකාවේ ලේබර් ලෝ එකත් එක්ක තමයි අපි වැඩ කරන්නේ. ඉතින් මේ ලේබර් ලෝ එකත් එක්ක වැඩ කරද්දී අපිට ඒකේ වැඩ කරන පැය ගන්න අතිකාල වැටුප සහ වැටුප් කප්පාදු කිරීම කෙසේද සිදුවන්නේ, නිවාඩු ලබා දීම කෙසේද සිදුවන්නේ, කාන්තාවක් නම් කාන්තා අයිතිවාසිකම් මොනවාද සහ ඔබගේ රැකියා ජීවිතය කරගෙන යාමේදී අනුතුරක් සිදු වුවහොත් ඒ සඳහා වන්දි ගෙවිය යුත්තේ කෙසේද යන්න මෙහිදී සඳහන් වෙනවා. ඒ අනුව ආයතනය විසින් ඔබට ලබා දෙන ETF, EPF සහ රාජ්‍යාංශය විසින් ලබා දෙන සියලුම වරප්‍රසාද මෙහිදී සඳහන් වෙනවා. ඒ අතර අවුරුදු ගණනක් නිම වූ පසු එනම් අවුරුදු 5ක් කියලා කියනවා අපි. අවුරුදු 5 නිම වූ පසු කොහොමද ඔබට ග්‍රැටිවිටි එකක් පාරිතෝෂිතයක් ලබා දෙන්නේ කෙසේද යන්න මෙහිදී සඳහන් වෙනවා. ඒ වගේම තමයි ඔබ නිකන් පුද්ගලයෙක් නෙමෙයි. ඇත්තටම ඔබ ආයතනයට රැකියාවට ගියාට පස්සේ ඔබ මේ සයින් කරන, ඔබ මේ අත්සන් කරන අපොයින්ට්මන්ට් ලෙටර් එකත් එක්ක ඔබට යම්කිසි රාජකාරියක් පැවරී තිබෙනවා වගේම ආයතනය විසින් සහ රජය විසින් මේ සඳහා නීතිමය නෛතික රාමුවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ නෛතික රාමුවේදී ඔබ ෂොප් ඇන්ඩ් ඔෆිස් ඇක්ට් එක අපි කියන සාප්පු හා කාර්යාල පනත 1954 ඔබ ආවරණය වෙනවා. මෙහිදී ඔබගේ සතියකට පැය 45ක් සම්පූර්ණ කළ යුතුයි. කෙසේද සම්පූර්ණ කළ යුත්තේ යන්න මෙහිදී සඳහන් කර තිබෙනවා. ඒ වගේම තමයි කර්මාන්ත ශාලා ආරක්ෂා පනත 1942 අපි කියනවා ෆැක්ටරි ඕඩියන්ස් එක කියලා. මේකෙදි කොහොමද ආයතනයේ සෞඛ්‍ය සහ ආරක්ෂාව පවතින්නේ, ආයතනයේ පිරිසිදු කර තිබෙන්නේ කෙසේද සහ යන්ත්‍ර සූත්‍රවල ආරක්ෂිතභාවය යන කරුණු වැටුප් සහ අනෙකුත් කරුණු පිළිබඳ මෙහිදී සඳහන් වෙනවා. ඒ වගේම තමයි වේජස් බෝඩ් ඕඩියන්ස් එක 1941 පඩිපාලක සභා ආරක්ෂා පනත කියලා අපි සඳහන් කරනවා. මේකෙදි සැලරි එකේ ස්ට්‍රක්චර් එක කොහොමද, ඕවර් ටයිම් කොහොමද ගෙවන්නේ, ඒකේ රේට්ස් මොනවාද සහ වේජස් බෝඩ් ඉන්ඩස්ට්‍රි එක යම්කිසි ආයතනයෙන් ආයතනයට සඳහන් වෙලා තියෙනවා.
ඒ වගේම තමයි termination of employment of workmen. කාන්තාවන් සඳහා වන්දි ගෙවීම පනත වගේම කාන්තාවකට නොවෙනස්ව ටර්මිනේෂන් එකක් යනකොට සේවකයාව සේවයෙන් නිරපා හැරීමේදී එහෙමත් නැත්නම් ඉවත් කිරීමේදී කොහොමද අපි කටයුතු කරන්නේ, කොහොමද අන්ෆෙයා විදිහට සේවකයෙකු ඉවත් කරන්න පුළුවන්ද, අන්ෆෙයා විදිහට සේවකයෙක්ට සේවය කරන්න පුළුවන්ද, සහ ගවර්න්මන්ට් එකේ අප්‍රූවල් සහ සේවකයාට සහ සේවා දායකයාට තිබෙන ආරක්ෂිත ක්‍රමවේදයන් මොනවාද යන්න මෙහිදී සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට් එක, කර්මාන්ත ශාලා ආඥා පනත මම කලින් සඳහන් කරා වගේම කොහොමද මේකෙදි ඩිස්පියුට් කරන්නේ. අපි හිතමු ට්‍රේඩ් යුනියන් එකක් කොහොමද කරන්නේ, කලෙක්ටිව් බාගීන් එකක් සහ ලේබර් ට්‍රිබියුනල් එකේදී අපි ඇප්ලයි කරද්දී මොනවාද අපිට යොදා ගන්න පුරුවන් කරුණු, සේවකයෙක්ගේ සේවා කාලය තුළ සේවය කිරීමේ අනුතුරුව සහ සේවා කාලයේදී ඔහුට ආයතනය විසින් යම්කිසි නොමනා ක්‍රියාවක් සිදු වුවහොත් කොහොමද අපි කටයුතු කරන්න කියලා මෙහිදී කතා බහට ලක් කරනවා. ඒ වගේම තමයි මැටර්නිටි ලීව්, මැටර්නිටි බෙනිෆිට් ලීව් එක 1939 දී හඳුන්වා දීලා තිබෙනවා. මෙතනදී අපි කාන්තාවක් සඳහා ප්‍රෙග්නන්සි කාලයේදී සහ ඊට පෙර කොහොමද ආයතනය විසින් ඇයට ට්‍රීට් කරන්න ඕනි සහ ඇයට ලැබෙන වරප්‍රසාද මොනවද කියලා අපි මෙතනදී කතා කරනු ලබනවා. ඒ වගේම තමයි සේවකයෙක්ගේ අර්ථ සාධක අරමුදල අපි කියනවා EPF එක, ETF එක, Employee Trust Fund සහ Employee Provident Fund. 1958 දී contribution එකක් විදිහට සඳහන් කරනවා employee විසින් 12%ක් ඔහුගේ ස්ථීර වැටුපෙන් පේ කරන්න ඕනේ. ඒ වගේම තමයි employee විසින් 8%ක්. ඒ අනුව 20%ක ප්‍රමාණයක් අපි ගෙවීම කරනු ලබනවා EPF එක විදිහට. ඒ වගේම තමයි Employee Trust Fund එක, ETF එක 3% අපි ගෙවීම කරනු ලබනවා. ඒ වගේම තමයි මම කලින් සඳහන් කළ පරිදි ආයතනයක සේවය කරන සේවකයෙක් වසර 5කට වඩා සේවය කළොත් ඔහුට ග්‍රැටිවිටි එකක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙහිදී එම ග්‍රැටිවිටි කැල්කියුලේෂන්ස් කොහොමද හැදෙන්නේ සහ ඒ පිළිබඳ එහිදී ඩිඩක්ෂන්ස් කරන්න පුළුවන් යන්න මෙහිදී සලකා බැලීම් කරනු ලබනවා. ඉතින් ඔබට මම හිතන්නේ මේ ඉහත කී කරුණු සියල්ලම සලකා බලා ඔබට තේරෙනවා ඇති යම්කිසි ආයතනයකට ඔබ පත්වීම් ලිපියක් අරගෙන ඔබ එහි සමාජිකයෙක් වුණාට පස්සේ ඔබට EPF ETF එකට ඔබ එන්ටයිටල් වුණාට පස්සේ ඔබට තියෙන සුරක්ෂිතභාවය. ඉතින් මම හිතනවා මේ කරුණු පිළිබඳ ඉදිරියට තවත් සාකච්ඡා කරන්න. ඉතින් රැඳී සිටින්න. මේ තුලින් ඔබට මෙම ඔබගේ රැකියාව සුරක්ෂිතද නැද්ද යන්න ඔබටම තීරණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මම පුංචි ප්‍රශ්නයක් අහනවා. ඔබගේ රැකියාවේ ඔබට සුරක්ෂිත නැහැ කියලා කිසියම් අවස්ථාවක දැනුණාද? ඒ කරුණු මොනවාද? යම්කිසි අවස්ථාවක ඔබට දැනුණා නම් ඔබගේ සේවය ඔබට සුරක්ෂිත නැහැ කියලා ඒ අවස්ථාව පහලින් කමෙන්ට් කරන්න. අපි ඉස්සරහට කතා කරමු මොකක්ද මේ තුලින් ඔබට කරන්න පුළුවන් කියලා. ඉතින් ස්තුතියි සියලුම දෙනාට.